වෙළඳසැලක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඒ ස්ථානයේ වෙළඳසැල ආරම්භ කරන්න යෝග්‍යද කියලා අපි බලන්නේ. ආසාව තිබුණාට කැමැත්ත තිබුණාට වෙළඳසැලක් ආරම්භ කරා කියලා ඒ වෙළඳසැල එතන සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ අපි තුමු ගමක් කියලා ගමු. අපි ගමේ මෙතන මේ කඩේ දාන්න යෝග්‍ය ස්ථානයක්ද? ගැළපෙන ස්ථානයක්ද? මෙතනට පුද්ගලයෝ එයිද? මෙතනින් පුද්ගලයෝ එහෙම නැත්නම් වාහනවල එහාට මෙහාට කීයක් වගේ දවසකට යනවාද? පාස් වෙලා යනවාද? එතකොට මේකේ ප්‍රමාණය මොකක්ද? මගේ කඩේ ප්‍රමාණය මොකක්ද? ඒ ප්‍රමාණයට ගමට අවශ්‍ය කරන භාණ්ඩ ටික මට තියාගන්න පුළුවන්ද? මොකද ගමේ කඩයක් දානවා නම් අවශ්‍ය ටවුමට යන්න ඉස්සෙල්ලා ඒ ඉන්න කස්ටමර්ව ගමේ කඩෙන් නවත්ත ගන්නක. එතකොට මූලිකව අපිට ස්ථානයක් තිබුණාට පස්සේ අපිට දන්න ඉලක්ක වලින් අපි බලන්න ඕනේ මෙතන කොපමණ අලවියක් කරයිද. ඒ අලවියට සාපේක්ෂව අපිට කොපමණ ලාභයක් ලැබෙයිද. ඒකම අලවියයි ලාභයයි කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවක 6 පාරවල් 4 පාරවල් වගේ. ලකුණු හුඟක් නාමපූර්ව එනවා. ඒක තමයි අලවියයි ලාභයයි කියන්නේ. නමුත් විකට් සුත් යනවානේ. ක්‍රිකට් වල විකට් සුත් යනවා. එතකොට වෙළඳ ව්‍යාපාරවලත් ඔන්න ලකුණු අඩු වෙන දේවල් තියෙනවා. අර අපි රැස් කරගත්තේ තමයි විදුලි බිල, සේවක බිල, right? ඒ වගේම අපි ගෙවන කඩකුලිය, right? අපේ කඩයක් උරත් ඒ කඩකුලිය අපි අයින් කරන්නේ. ඒත් ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒක කාට හරි කුලියට දීලා පැත්තකටලා ඉන්න පුළුවන් නේ. ඉතින් එහෙම තමයි හරිම ගිණුම්කරණයක් අපි කරන්න ඕනේ. ඉතින් ඔය ටික අපිට තේරෙනවා නම් ධනාත්මක විදිහට යනවායි කියලා අපි ආයෝජනය කරන මුදල මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ ආයෝජනය කරන මුදල අපිට හරියන කාලෙදී අපිට රිකවර් කරගන්න පුළුවන් නම් නැත්නම් ආපසු අපිට ගන්න පුළුවන් නම් එහෙනම් එතනදී අපි තීරණය කරනවා ඕ මෙතන අපි අලෙවිසලක් ආරම්භ කරනවා කියලා. මූලිකව. දැන් ඔකට ඉංග්‍රීසි වලින් කියනවා one pocket to the other කියලා. ඒ කියන්නේ එක සාක්කුවකින් තව සාක්කුවකට. ඒකට කඩකුලිය අපි අයින් කරාට ඒ සාක්කුවෙන් අයින් වෙනවා අනිත් සාක්කුවට අපිටම වැටෙනවා. හැබැයි ගිණුම්ගත කිරීමේදී හිතන්නකෝ අපි කඩකුලිය කියන එක බලන්නේ නැහැ. බලන්නේ නැතුව අපි හිතනවා අපි ලාභදායී කියලා. එහෙමනම් මොකෝ වෙන්නේ? මේ බිස්නස් එකේ යම් කිසි දෙයක් අපි හංගනවා. ඒ කියන්නේ මේ බිස්නස් එක මීට වඩා ලාභදායී වෙන්න ඕනේ. මීට වඩා අලවියක් තියෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ කඩකුලිය එක සාක්කුවකින් අනිත් සාක්කුවට ගියාට කමන්නේ. නමුත් ඒක අපි වෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් පැත්තට බලමුකෝ රයිට්. අපේ ගෙදර අපි කාමරයක් කරගෙන කඩයක් දානවා. අලවිසලක් දානවා. ඒක දාන්න නැතුව අපි කරන වැඩේ කීයකට හරි බෝඩිම් එකට හරි එහෙම නැත්නම් කාට හරි ඕක කුලියට දෙනවා. එතකොට ඒ ආදායම අපිට එනවනේ. ඒ ආදායමට වඩා වැඩි යමක් ආදායමක් ගන්න තමයි අපි ඒක සිල්ලර වෙළඳ කඩයක් බවට පත් කරන්නේ.